වමත් පිතිකරුවට අපි උත්සාහ කරන්න ගියාම වමත් පිතිකරුව අපි කොහොමද ඉන්නේ? එයා අනිවාර්යෙන්ම එයාගේ ඉදිරි පාදයට අපි අර විදියටම තමයි ඉදිරි පාදේ චුට්ටක් පිටිපස්සට එනවා. පිටුපස පාදය මේ ඇන්ගල් එකකින්. එහෙනම් අපි එයාට උත්සාහ කරන්නේ පන්දුව ඉන්සින්. මම වැඩිපුර උත්සාහ කරන්නේ අලුත් පන්දුවෙන්. දකුණත් පිතිකරුවට පරණ පන්දුවෙන් වමත් පිතිකරුවට අලුත් පන්දුවෙන්. එහෙනම් අලුත් පන්දුව අපි උත්සාහ කරන විදියට ඉන්ස්විං එකත් එක්ක මෙන්න මේ ටෝ එකේ එජ් එකට තමයි ගන්නෙ. ඒක තමයි දහස් ගාණක් පන්දු යවලා පුරුදු වෙන්නේ. කන්ට්‍රෝල් එක හදාගන්නේ. හැබැයි තරඟයට ගියාම වෙන දේ තමයි පිතිකරුවගේ ඉදිරි පාදය මේ අවුට්සයිඩ් දී ඕස්ටම් ලයින් එකට ක්‍රොස් වෙනවා. එහෙනම් මෙහෙම ඉන්න පිතිකරුවගේ ඉදිරි පාදය මෙන්න මෙතෙන්ට යනවා. ඒ යනකොට තමයි අපි උත්සාහ කරන්නේ අර ස්විං එකත් එක්ක පන්දුව ඉදිරි පාදයේ මෙන්න මේ ටෝ එකේ වද්දන්න. ඉතින් මම එහෙම දවා ගනිපු කරුළු ගොඩක් තියෙනවා. ඒ වගේම මිස් වෙලා විකට් එකේ වැදුණු අවස්ථාවන් ගොඩක් තියෙනවා. මෙන්න මේක තමයි සපත්තු දෙකක් භාවිතා කිරීමේ ප්‍රතිඵලය සහ ඒකට හේතුව. ඒ වගේම අපි පන්දු යවන්නෙක් විදියට අපේ හිතට දැනෙනවා දැන් මේ ක්‍රීඩා කරන්නේ පිතිකරුවෙක්, මේ ඔහුගේ කකුල් දෙක. ඒ විෂුවල් එක හරි වැදගත්. තරඟයකට ගියාමත් භාවිතා කරන්න, ඒ කන්ට්‍රෝල් එක ලබා ගන්න, Tamanට විෂුවලි පන්දු යවන්න කලින් ඒ දේ හිතන්න. ඉතින් මම හිතනවා මේක තමයි මම හොයාගත්ත දේ, මට හිතිච්ච දේ, සහ මට සාර්ථක වුණ දේ. නමුත් ඔයගොල්ලොන්ටත් මීට වඩා හොඳ දේවල් හිතෙයි. කරලා බලන්න, සාර්ථක කරගන්න. වැදගත් වෙන්නේ අපිට අවශ්‍ය ලයින් එකේ පන්දුව කොහොමද කන්සිස්ටන්ට්ලි බෝලෙන් බෝලට කන්සිස්ටන්ට්ලි අන්න ඒ ලයින් එකේ දාන්න කියන එක. මේක තමයි මම ඉගෙන ගත්ත දේ. ඒ දේ තමයි මම ඕගොල්ලෝ උගන්වන්න උත්සාහ කරන්නේ. මේක ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන අයට නෙමෙයි. කලබල වෙන්න එපා. මේ ක්‍රීඩාව ඉගෙනගෙන පන්දු යවන්නෙක් විදිහට ඉදිරියට එන්න උත්සාහ කරන ඕගොල්ලොන්ට මම පුරුදු වෙච්ච විදිය. ඒකෙන් ඕගොල්ලෝ කැමති දේවල් ගන්න, අනිත් ඒවා අතහැරලා දාන්න. ඉතින් මම හිතනවා මේ දේ ජාතික තලයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට ඉතාමත් වැදගත්ම කාරණාව. පන්දු දහස් ගණන් යවලා ඒකේ ලබා ගන්න කන්ට්‍රෝල් එක මත තමයි මේ දේවල් වල රිසල්ට් එක වැඩිපුර තමන්ගේ පැත්තට එන්නේ.